මගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සක්‍ර භවනේ ඉඳලා වඩින්න සූදානම් වෙද්දි හරියට පින්වත්නි ගැත්තෙකුගේ ගෙදර ඉඳලා ස්වාමි දරුවෙක් වඩිනකොට යනකොට ඒ ගැත්තා මේ ස්වාමි දරුවගේ පිටිපසින් ස්වාමි දරුවගේ බඩු බාහිර ආදිය හිස මත තියාගෙන ගමන් කරනවා වගේ මගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වඩිද්දී උන්වහන්සේගේ සිවුරු පාත්‍ර හිස මත තියාගෙන මේ සක්‍ර දේවේන්ද්‍රයා මගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පසුගමන් වඩිනවා. බ්‍රහ්ම ලෝකයට අධිපති වෙච්ච සහම්පති බ්‍රහ්ම රාජයා උන්වහන්සේට කොඩි සේසත් අරගෙන උන්වහන්සේට පසුගමන් වඩිනවා. මේ වෙලාවේ පින්වත්නි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් කරනවා. මේ සියලුම ලෝක ධාතුෙහි සිටින සියලුම සත්වයෝ අද මාව දැක ගනිත්වා මාව දකීවා කියලා අදිෂ්ඨානයක් කරනවා. පින්වත්නි මේ වෙලාවේ සිහිපත් කරනවා දෙවිවරු මිනිස්සුන්ට පෙනුණා. මිනිස්සු දෙවිවරුන්ට පෙනුණා. බ්‍රහ්මය කුරා කුහුඹියන්ට පෙනුණා. කුරා කුහුඹියෝ බ්‍රහ්මයන්ට පෙනුණා. සාගරයේ මත්ස්‍යයන් ඉපිල මේ බුද්ධ ශ්‍රිය බලන්න ගත්තා. නිරිසතුන් මිනිස්සුන්ට පෙනුණා. මේ ආකාරයෙන් ඔවුනොවුන් රිසිසේ දැකගත්තා පින්වත්නි. මේ වෙලාවේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේවාවරෝහණ පූජා මැද්දේ ඒ කියන්නේ පින්වත්නි දෙවිවරුන්ගේ සාදුනාද මැද්දේ සුවඳ වැසි මල් වැසි ශබ්ද පූජා මැද්දේ දිව්‍ය තොරන් දිව්‍ය මඩුළු මැද්දේ උන්වහන්සේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණයන් දක්වා 80ක් අනු ව්‍යංජන ලක්ෂණයන් දක්වා සිරිපතුල් වල තියෙන මගුල් ලකුණු දක්වා සිරිපතුලෙන් සිරිපතුල තිය හරි අපූර්වට සරාහිරි මඩලක් වගේ මේ අවිජහිත භූමියට වඩිනවා. පින්වත්නි මේ වෙලාවේ සියලුම සත්වයෝ හිස් මත අත තියාගෙන අහෝ දෙවියනේ කවදානම් දුටු පෙළහරක්ද මේ කියලා බලාගෙන ඉන්නවා. සාදුකාර දෙනවා. සතුටින් පිනා යනවා. සියලුම සත්වයන්ගේ ඇස් නිවි ගියා, කන් නිවි ගියා, සිත් නිවි ගියා කියලා සිහිපත් කරනවා. පින්වත්නි මේ වෙලාවේ ඔවුනොවුන් වෙන වෙනම ප්‍රාර්ථනා කරනවා. අනේ මේ විදිහට මමත් කවදා හරි බුදු වෙම්වා, මමත් බුදු බව ලබම්වා, මමත් බුදු වෙම්වා කියලා වෙනම ප්‍රාර්ථනා කරනවා පින්වත්නි පෙර දීපාංකර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අසූරයන් බුද්ධ කායකින් මේ අවිජහිත භූමියට සිරිපතුල පිහිටවද්දී මේ සියලුම පිරිසට ප්‍රථමව උන්වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමක් වෙච්ච සුමංගල කියන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේම උන්වහන්සේගේ සිරිපතුල් වන්දනා කරනවා. කොණ්ඩඤ්ඤ කියන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ 88 රියන් බුද්ධ කායකින් මේ අවිජහිත භූමියට මුලින්ම සිරිපතුල් පිහිටවද්දී මේ සියලුම පිරිසට ප්‍රථමව භද්‍ර කියන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේම උන්වහන්සේගේ සිරිපතුල් වන්දනා කරනවා. ඒ වගේම මගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ 18 රියන් බුද්ධ කායකින් මේ අවිජහිත භූමියේ පළමු සිරිපතුල් පිහිටවද්දී අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ වෙච්ච මේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේම උන්වහන්සේගේ සිරිපතුල් වන්දනා කරලා දොහොත් මුදුන් දීගෙන නැගී ඉඳලා නමේ දිට්ටෝ ඊතෝ පුබ්බේ නස්සතෝ උද කස්සචි එවං වග්ගුව දෝසත්තා තුසිතා ගනිමා ගතෝ ආදී වශයෙන් උන්වහන්සේගේ ගුණ වයලා ස්වාමීනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නුඹ වන්නෝ නිවන් මෑණි කෙනෙකුන් ලදිමි. නුඹ සේවූ නිවන් පියාණන් කෙනෙකුන් ලදිමි. නුඹ සේවූ ගුරුන් කෙනෙකුන් ලදිමි. නුඹ සේවූ කල්යාණ මිත්‍රයෙකුන් ලදිමි. නුඹ සේවූ චින්තා මාණික්කයක් ලදිමි. නුඹ සේවූ චූඩා මාණික්කයක් ලදිමි. නුඹ සේවූ දිව්‍ය නේත්‍රයක් ලදිමි. නුඹ සේවූ තිලකාභරණයක් ලදිමි. නුඹ සේවූ ලයක් ලදිමි ආදී වශයෙන් බොහෝ වර්ණනාවන් කරලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ කාරණෙන් මන්තරම් වූ භාග්‍යවන්තයෙක් නම් තවත් නැහැ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අද ඔබ වහන්සේගේ මේ බුද්ධ ශ්‍රීය දැකලා මේ බුද්ධ ශ්‍රීය බලන් ඉඳලා ස්වාමීනි මේ සියලුම සත්‍යය නිවුණා. හැම දෙනාම ප්‍රීතියෙන් පිනා ගියා. හැම දෙනාම මහත් සතුටක් ලැබුවා. ස්වාමීනි අද මෙතන හැම දෙනාම වෙනම ප්‍රාර්ථනා කරා මමත් බුදු වෙම්වායි කියලා වෙනම ප්‍රාර්ථනා කරා ස්වාමීනි එහෙම ප්‍රාර්ථනා කරපු හැම දෙනාටම බුදු වෙන්න පුළුවන්ද ස්වාමීනි? ඔවුන්ගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙනවද ස්වාමීනි කියලා
මේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් පැනයක් විමසනවා. පින්වත්නි, මේ වෙලාවේ මගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. සාරිපුත්‍රය, එහෙම ප්‍රාර්ථනා කරපු හැම දෙනෙක්ටම බුදු වෙන්න පුළුවන්ද? මෙහෙම ඇහුවාම සාරිපුත්‍ර මහරහතන් වහන්සේ නැවතත් සිහිපත් කරනවා. ස්වාමීනි, පෙර පුරන ලද පාරමිතාවන් නැතිව, పూర్ව කර්මයන් නැතිව ස්වාමීනි, මේ තරම් සන්තෝෂයකින් කරා වූ ප්‍රාර්ථනාවකින් පමණක් බුදු වෙන්න පුළුවන්ද ස්වාමීනි කියලා. කෙසේනම් බුදු වෙන්නද ස්වාමීනි කියලා සිහිපත් කරනවා. මේ වෙලාවේ මගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. සාරිපුත්‍රය, මේ ලෝකේ තියෙන ප්‍රාර්ථනාවන්ගෙන් වීරය ඇත්තාටත් වීරය නැත්තාටත් උතුම් වූ ප්‍රාර්ථනාව තමයි මමත් බුදු වෙම්වා කියලා කරන ප්‍රාර්ථනාව. සාරිපුත්‍රය, මේ ප්‍රාර්ථනා කරපු පිරිසෙන් කුසල් දහම් රැස් කරන අධික වීරයෙන් යුක්ත පිරිස ඒ උතුම් බුදු බවම සාදා ගනිත්. මධ්‍යම වීරයෙන් යුක්ත පිරිස පච්චේක බෝධිය සාදා ගනිත්. ඒ වගේම සාධාරණ වීරයෙන් යුක්ත පිරිස ඒ අසාධාරණ වූ ශ්‍රාවක බෝධීන්ම සාදා ගනිත්. ඒ නිසා සාරිපුත්‍ර, ඒක හරියට මෙන්න මේ වගේ ජලාශයකට බහින පුරුෂයෙක් ඒ ජලාශයේ තියෙන තොටවල් 3ක් තියෙනවා නම් මේ තොටවල් 3කින් එක් තොටකින් අනිවාර්යයෙන්ම ඔවුන් ගොඩ වෙනවා. මේ පුරුෂයා පළවෙනි තොටින් ගොඩ එමි කියලා පිහිනුවොත් අනිවාර්යයෙන්ම ඔහු පළවෙනි තොටින් ගොඩ එනවා. එහෙම බැරි වුණොත් මේ පුරුෂයා දෙවෙනි තොටින් ගොඩ එනවා. එහෙමත් බැරි වුණොත් අනිවාර්යයෙන්ම තුන්වෙනි තොටින් ගොඩ එනවා. ඒ වගේ සාරිපුත්‍ර, අද මෙතන මේ ප්‍රාර්ථනා කරපු සියලුම දෙනා ඒ 3 බෝධියෙන් එක් බෝධියකට ඒකාන්තයෙන්ම පත් වෙනවා සාරිපුත්‍ර කියලා සිහිපත් කරනවා.